ගොඩක් පේෂන්ස් අහලා තියෙන ක්වෙස්චන් එකක් තමයි මගෙන් බ්ලීච් ඩැමේජ් ස්කින් ගැන. එහෙම නැත්නම් ඒක රිකවර් කරගන්නේ කොහොමද කියන එක. එහෙම නැත්නම් නොදැනුවත්කම නිසා බ්ලීචින් තියෙන ප්‍රොඩක්ට්ස් යූස් කරලා එයාගේ ස්කින් එක ඩැමේජ් වෙලා දැන් බ්‍රේක් අවුට්ස් වෙලා කියලා. ඉතින් ඒ ගැන මම අද කතා කරන්න හිතුවා. ඊටම කෙටියෙන්. මොකද බ්ලීච් ඩැමේජ් වෙනවා කියන්නේ මොකක්ද? ඇත්තටම අපි අද ගොඩාක් බහුලව දකිනවා ලංකාව තුළ කියන්නේ ආසියාව තුළම ගොඩක් අය මේ වයිට්නින් ක්‍රීම්ස් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් සමහර වෙලක බ්‍රයිට්නින් ක්‍රීම්ස් කියනවා, වයිට්නින් ක්‍රීම්ස් කියනවා, නයිට් ක්‍රීම්ස් කියනවා. මේ වගේ එක එක නම් වලින් මේ වයිට්නින් ක්‍රීම් කියන්නේ අපි සුදු වෙන්න එහෙම නැත්නම් හැම පැහැපත් වෙන්න පාවිච්චි කරන ක්‍රීම් જાති තියෙනවා. ඉතින් ඔබට තිබෙන්නේ ගොඩාක් කියන්නේ ඩාර්ක් ස්කින් එකක් නම් එහෙම නැත්නම් දුඹුරු පැහැටුරු තලෙලු හමක් නම් ඔබට තියෙන්නේ ඔබ යූස් කරන ප්‍රොඩක්ට් එකකින් ඔබේ වර්ණය වෙනස් වෙනවා නම් ඒ කියන්නේ අපි කියමුකෝ හැම පැහැපත් වෙනවා කියන එක ග්ලෝ වෙනවා කියන එක නෙවෙයි මම මෙතනින් අදහස් කරන්නේ. ඔබේ හැම තිබෙන වර්ණයෙන් ටෝන්ස් කිහිපයක් සුදු වෙනවා නම් ඒ කියන්නේ අපේ දුඹුරු ගතිය හැමෙන් අයින් වෙලා ඔබට සුදු හැමක් එනවා නම් ඒ කියන්නේ ඒ ප්‍රොඩක්ට් එකේ අනිවාර්යයෙන්ම යම් කිසි බ්ලීචින් කාරකයක් තියෙන්නට කෙමිකල් එක ඇඩ් වෙලා තියෙන්න ඕනේ. මොකද එහෙම නැතුව අපි පාවිච්චි කරන ක්‍රීම් එකකින් අපේ ස්කින් ටෝන් එක වෙනස් කරන්න බෑ. නමුත් ගොඩාක් හොඳ ප්‍රොඩක්ට්ස් තියෙනවා වෙළඳ පොලේ ලංකාවේ වෙනත් තියෙනවා. ඔබේ හැමේ තියෙන ඩාර්ක් ස්පොට්ස් අයින් කරන්න, එහෙම නැත්නම් ස්කින් එක පෝෂණය කරන්න, ඒ කියන්නේ නිරෝගීමත් හොඳ පෝෂණයක් තියෙන හැමක් දෙන්න, වයිටමින්ස් තියෙන ප්‍රොඩක්ට්ස්. ඒක ගැන නෙවෙයි මම මේ කියන්නේ. ඔබේ ස්කින් එකේ ටෝන් එක වෙනස් වෙන ප්‍රොඩක්ට්ස් යූස් කරන එක ගැන තමයි මම අද කතා කරන්නේ. ඉතින් මට ගොඩාක් පේෂන්ස් ලව හම්බ වෙනවා යාළගේ ස්කින් එක බොහොම තුනී වෙලා. එහෙම නැත්නම් හරිම නිකන් very transparent look එකක් ස්කින් එකේ ඇවිල්ලා තියෙනවා. ඔයගලන්ට ඇතුලේ තියෙන අර veins පවා පේන තත්ත්වෙට ඒගොල්ලෝගේ හැම ඩැමේජ් වෙලා තියෙනවා. හැබැයි හරිම සුදුයි. සුදුම සුදු ස්කින් එකක් තියෙන. ඉස්සර ගොඩාක් ඩාර්ක් කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ගොඩක් සුදු වෙලා තියෙන්න පුළුවන්. ඉතින් එතකොට එයාගේ හැම ගොඩක් ඒ ස්තරයන් දිය වෙලා ගිහිල්ලා එහෙම නැත්නම් හැම තියෙන අපි දන්නවා හැම හැදුවෙන ලේයර්ස් වලින් ඉතින් ලේයර්ස් බර්න් කරාගෙන ගිහිල්ලා ඒ අපේ තියෙන මෙලැනින් පිච්චිලා හැම බොහොම ට්‍රාන්ස්පරන්ට් තත්ත්වයක් ඇතිලා හැම නිකන් ඇදුණු ස්වභාවයක් නිකන් අර නියපොත්තක් තියන්නත් බයයි තිබ්බත් නිකන් තුවාල වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම තවත් භයානක තත්ත්වයක් තමයි ඔයගොල්ලෝ අහලත් ඇති එක්සෝජනස් අක්‍රොනෝසිස් කියන සිටුේෂන් එක. ඒ කියන්නේ දිගින් දිගටම දීර්ඝ කාලයක් තිස්සේ මේ බ්ලීචින් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කිරීම තුළින් ඔබගේ හැම හොඳටම ඩැමේජ් වෙලා හැමේ තනින් තන කළු පාට